උදෑසන මගේ මීල් එක මං ගත්තා ඒක ඕස් තමයි ගත්තේ. ඉතින් මට සිම්පල් කාෆ් තියෙන මට මීල් ට්‍රේනින් කරගන්න මම ඕට්ස් එක ගත්තා. ඊපස්සේ මගේ දෙවෙනි මීල් එක තියෙනවා ඒකේ බීට් 10ක් තියෙනවා. රයිස් ග්‍රෑම් 105ක් තියෙනවා. මගේ තුන්වෙනි මීල් එක තමයි මේක චිකන් ග්‍රෑම් 200යි රයිස් ග්‍රෑම් 200ක් තියෙනවා. මගේ මීල් එක කුක් වෙනවා. ඉතින් අපිට කම්පිටිෂන් එක කරනකොට කම්පිටිෂන් එකේදී අපිට අවශ්‍ය ඩීටේල් ගන්න අපේ කෑම එක එක්කෙනාගේ බොඩි එකත් එක්ක වෙනස් වෙනවා. ඉතින් මේක තමයි මට සෙට් වෙන විදිය. මගේ බොඩි එකේ මසල් වල එතකොට ඩෙෆිනිෂන් දෙන්න එක මගේ මීල් එක තමයි මේක. ඉතින් අතරම කෑම කියන්නේ අපිට ගොඩක්ම වැදගත්ම දෙයක් තමයි. ඒක මිස් කරගන්න බෑ මොන අවස්ථාවක මොකද අපි එළියට ගියොත් අපිට ඒ කෑම එක ගන්න බෑ. අපිට වෙන වෙන දේවල් කන්න හිතෙනවා දැක්කට පස්සේ මාර ආසයි. කඩවල වල තියෙන කෑම ඒවා දැක්කම මාර ආසයි. ඉතින් ඒ හින්දා ගෙදරට වෙලාම ඉන්නව හරි අමාරුවෙන්. පැය දෙකෙන් දෙකට සමහරක් පැය 3ට මම මගේ මීල්ස් ප්ලෑන් ගන්නවා. මීල්ස් ප්ලෑන් මම 6ක් විතර යනවා. ඉතින් හරි අමාරුවෙන් මගේ මේ ගෝල් එකට මම කොහොම හරි යනවා කියාගෙන ඒ තත්ත්වයේ ඉඳගෙන මම මේක අනිවාර්යෙන් කරනවා කියලා ලංකාව රම්පලක්ම ගේම් මම අනිවාර්යෙන් මේක කරනවා. ඉතින් මම කැමති කේ විදිහට තමයි මම ගන්නෙ. ජය වේවා.